Welcome back to my YouTube channel. ඉතින් මම මේගොල්ලන්ට ගෙනාවේ අපි 12 භාගි ගිහපු ට්‍රිප් එක. කොට දෙනෙක් ඉතින් මේ වෙනකොට 12 භාගි ගිහිල්ලා ඇත්තේ. ඉතින් අපි ගියේ බයික් වල මේ ගමන මුලින්ම බුලත් කොහු පිටියට ගිහිල්ලා එතනින් දේදුගල පාර යනකොට තමයි අපිට 12 භාගි හම්බ වෙන්නේ. ඉතින් මේගොල්ලන්ට පේන්නේ රිකිලියල්ල. 12 භාගට යනකොට මුලින්ම අපිට දැක් ගන්න පුළුවන් දියල්ලක් තමයි ඒක. ඒ වගේම මෙන්න මේ වගේ චූටි දිය පාරවල් චූටි දියඇලි හැම තැනම අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් දෙනෙක් මේ ගමන ඇවිල්ලා හිටියේ බයික් වල. මං හිතනවා ඒක ගොඩක් ලේසි කියලා. මොකද මේ පැත්තේ පුංචි පාරවල්නේ ගොඩක්ම තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඕනම තැනකට අපිට ගොඩක් ලේසියෙන් යන්න පුළුවන් වුණා. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ දේදුගල view point එකට. බලන්නකෝ මෙතන ඉඳන් බලනකොට රටපිටාව කොච්චර ලස්සනට පේනවද කියලා. ඉතින් අපි මේ යන්නේ තවත් ලස්සන දියැලක් බලන්න. පුංචි අඩිපාරකින් තමයි ඒ ගමන යන්න තියෙන්නේ. ලස්සන දේවත්තක් මැද්දේ. මෙන්න මේ විදිහට තමයි අපි හිටපු තැනට ඒ දියැල ඈතට පෙනුනේ. මේ තියෙන්නේ එදා දවසේ අපි නතර වෙලා හිටපු හොටෙල් එක. මේක තමයි අපේ රූම් එක. බලන්නකෝ අපේ රූම් view එක කොහොමද කියලා. ඉතින් මට නම් මේ ගමන ගොඩක් ස්පෙෂල්. මොකද එදා මගේ බර්ත්ඩේ එක. ඉතින් මම යනකම්ම දන්නේ නැහැ හබි ලස්සන බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් මට ලෑස්ති කරලා තිබ්බා කියලා. මේ තියෙන ඊළඟ දවසේ, يعني අපි එන දවසේ. ඉතින් හොටෙල් එකේ රූෆ් টොප් එක තමයි මේ. මෙතනටත් වටපිටාව ගොඩක් ලස්සනට පේනවා. මෙතන එකපාරට මීදුමින් වැහෙනවා. ඊට පස්සේ ටික ආයේ තිබුණු විදිහටම මේ මීදුමින් අර ඈත කඳු ටික පේනවා. අපි ඉතින් හොටෙල් එකකින් 10:30ට විතර චෙක් අවුට් වුණා. ඉතින් අපිට හොටෙල් එකකින් කිව්වා තවත් ලස්සන දේවල්ක් අපිට බලා ගන්න පුළුවන් මේ යන පාරෙම. අපි දැන් මේ යන්නේ ඒක බලන්න. ඉතින් මේගොල්ලොන්ට පේන්නේ එදා අපි නතර වෙලා හිටපු හොටෙල් එක. ඉතින් ගොඩක් චූටියට පේන මොකද ඒ තරම් දුරකින් අපි ඉන්නේ දැන්. මම නම් මීට කලින් නල්ලගෙන අහලා තිබ්බට දැකලා නම් තිබ්බේ නෑ. ඉතින් අපි යන දවසේ ලොකුවට වැස්සක් නැති හින්දා ඉතින් වැඩි වතුර නම් තිබ්බේ නෑ. ඒ වුණාට අපි එතනත් ගොඩක් වෙලා නතර වෙලා හිටියා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට අපි 12 භාගි කියපු ට්‍රිප් එක එන්න වෙනවා. මාත් එක්ක මෙච්චර වෙලා එකතු වෙලා හිටියට ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. තවත් ලස්සන මේ වගේ vlog එකක් අරගෙන ඉක්මනින් එන්නම්.